ලංකාවේ මිනිස්සුන්ට ජොබ් නොදෙන්න මම ගත්ත තීරණය හරි කියලා ආයෙත් ඒගොල්ලන්ම ඔප්පු කරනවා. මතක ඇති ඔයගලන්ට සති කිහිපයකට කලිමුත් මම ලංකාවේ කෙනෙක්ට අපේ කම්පැනි ජොබ් එකක් දීලා ඒ මිනිස්සයා දවස් දෙකක් දුකද තමයි ආව. ඊට පස්සේ ඌටත් වෙන මොකක්ද එකක් හම්බුණා කියලා ඌ ගියා. මම එතකොටත් කියලා තිබ්බේ මම ලංකාවේ මිනිස්සුන්ට ජොබ් දෙන්නේ නැහැ. ඒත් කමක් නැහැ ආයේ නිකන් පොඩි chance එකක් දෙමු කියලා දුන්නේ. උගෙන් පස්සේ හිතාගත්තා මම ආයෙ ජොබ් දෙන්නේ නැහැ කියලා. ඒත් ආයෙ ඉතින් ගොනා ඉන්නවනේ. කමක් නැහනේ. ඔය වීඩියෝ එකකත් එක්ක කිව්වනේ උඹේ වීඩියෝ බලන ලංකාවේ මිනිස්සු ඇයි උන්ට මුලින්ම කරපන් කියලා. මං කිව්වනේ අත දීපන් කියලා මං කිව්වා අත දුන්න හපා කෑව කියලා පේරනේ. ඌත් හපා කෑවා. ඔන්න දැන් තව එකෙක්ට ඊයේ කෝල් කරලා අද ඉන්ටර්විව් වරෙන් කියලා කිව්වා. හා කියලා ඔක්කොම කිව්වා. ඔක්කොම කියලා 11ට ඉන්ටර්විව් එක එන්නේ. දැන් 12යි වෙලාව. 11ට ඉන්ටර්විව් වෙනවා 10:45ට ප්‍රොජෙක්ට් මැනේජර් කෝල් කරලා ඇහුවා ආවද ඉන්ටර්විව් එකට කියලා. මොකද අපි ක්වික් හයරින් එකක් යන්නේ. අද ඉන්ටර්විව් කරා අද ට්‍රයල් බැලුවා හෙට ඉඳලා ජොයිනින්. මගේ ජොයිනින් ප්‍රොසෙස් එක දවස් 3යි මැක්සිමම්. ඊයේ කතා කරා ඉන්ටර්විව් වලට එක දවසයි. අද ඉන්ටර්විව් අද ආවොත් ඇවිල්ලා හිටිය දෙවෙනි දවස හෙට තුන්වෙනි දවසේ ජොයිනින්. මගේ හැම ප්‍රොසෙස් එක මගේ හරියම සරල ප්‍රොසෙස් එකක් තියෙනවා. මම කලිමුත් කියලා දෙනවා මේක හරියම සරල ප්‍රොසෙස් එකක් කියලා. ඔෆර් ලෙටර් එක අද හවසට දෙනවා හෙට වැඩට වරෙන් කියලා. 11යි මමත් බිසි වුණා 12ට වගේ තමයි මතක් වුණේ. මම උට මෙසේජ් එකක් දැම්මා හායි ඔයාද එන්න හිටියනේ මොකද වුනේ කියලා. ඌ මට දැන් රිප්ලයි එකක් දානවා. සෝරි මට අද එන්න වෙන්නේ ඇයි අද ජුම්ම ප්‍රේයර් තියෙනවා කියලා. ජුම්ම ප්‍රේයර් නිසා ඌට අද එන්න බැලු. ඌගේ ඉන්ටර්විව් ටයිම් එක කීයද? 11. ජුම්ම තියෙන්නේ කීයටද? 1:00ට. දැන් එතකොට මේ වැඩ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සු ජුම්ම වලට යන්නේ නැද්ද? මේ ඔෆිස් එකේ වැඩ කරන සියලුම මේල් ස්ටාෆ් එක මුස්ලිම්. මම ඇරෙන්න සේරම මුස්ලිම්. පල්ලි යන වෙලාවට සරලව කිව්වොත් පල්ලි යන වෙලාවට මේ ඔෆිස් එකේ පිරිමියෙක් ඉන්නේ මම විතරයි. ඔෆිස් එක ඇතුළේ අනිත් ඔක්කොම යනවා. ඉතින් ඇයි ඌට එන්න බැරි? ඌට එන්න බැරි කමක් නැහැ නේද? එන්න පුළුවන්. එන්න උමනාවක් නැති එකට මම පාවිච්චි කරන එක්ස්කියුස් එක තමයි අද ජුම්ම නිසා එන්න. ඇයි සිකුරාදා වෙන මිනිස්සු ජොබ් වලට යන්නේ නැද්ද? ඔයා හිතනවාද මේ රටේ මේ පල්ලි නැති වෙයි කියලා? මේ ජුමේරා රෝඩ් එකේ ආවනම් මේ ජුමේරා රෝඩ් එකේ බස් ස්ටොප් 30න් 20ක්ම තියෙන පල්ලි වල නම්. බස් ස්ටොප් 30ක් තියෙනවා කියලා කිව්වම ඒ 30න් 20ක්ම පල්ලි වල නම්. එක හෝල්ට් එකක් කර එක හෝල්ට් එකක් පල්ලි වල නම් තියෙන්නේ. හසන් බින් අලි මොස්, ජුමේරා 3 මොස්, අර මොස්, මේ මොස් සමහරක් ඒවා එකක් කර එකෙන් එකටත් ඊළඟටත් පල්ලි තියෙන්නේ. අපේ ඔෆිස් එක ගාව දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. මේ විසිල් එකයි බල්ටි එකයි දොර. තවත් ඈතින් තවත් තියෙනවා. පයින් යන දොරේ 3-4ක්ම තියෙනවා. ඉතින් ඔන්න ලංකාවේ මිනිස්සුන්ට ඇයි මම ජොබ් නොදී ඉන්න ඕනේ කියන එකට ආයෙත් සනාත වෙනවා. ඔන්න ඔය නිසා තමයි මම ලංකාවේ උන්ට ජොබ් නොදෙන්නේ කියලා. ආයෙ කවුරුත් කියන්න එපා උඹේ වීඩියෝ බලන ලංකාවේ මිනිස්සු අත දීපන් කියලා. ඔන්න දෙවෙනි පාරත් අත දීලා දෙවෙනි පාර අතත් හපලා කාලා පුකත් හපලා කාලා තියෙනවා. දැන් දෙකටම බෙහෙත් දාන්න වෙනවා. මේකෙන් එන්නේ මගේ රෙපියුටේෂන් එක ඩැමේජ් වෙන එක නේ. ප්‍රොජෙක්ට් මැනේජර් බලාපොරොත්තුෙන් ඉන්නවාද කෙනෙක් ඉන්ටර්විව් එකේ කියලා. මේ මට කුණුවර පේනවා මට බීප් දාන්න බැරි නිසා මම කියන්නේ මූ නිසා මම තව එකෙක්ට එන එක මණ්ඩෙට දැම්මා. ඌ අද ඇවිල්ලා තිබ්බනම් පිලිපින් ඩැල්ලක්. ඌ අද ඇවිල්ලා තිබ්බනම් ඌ හෙට වැඩට එනවා. අද ඌ සිලෙක්ට් කරලා. මූට වඩා ඌගේ ක්වොලිෆිකේෂන්ස් වැඩි, ඌගේ එක්ස්පීරියන්ස් වැඩි, ඔක්කොම වැඩි. ඒත් මූට මුල් තැන දුන්න ඕන ලංකාවේ එකෙක් හන්ද ඔන්න පේන ලංකාවේ මිනිස්සු කොහොමද අපිට කෙලින්නේ කියලා. පේනවනේ. අය දෙන්නේ නැහැ. අන්තිම එක. අය කාටවත් දෙන්නේ නැහැ. බයි.